ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා ජොබ් එකක් කරන කෙනෙක් වුණත්, ඔයා ඉගෙන ගන්න කෙනෙක් වුණත්, ඔයාලට පාර්ට් ටයිම් වැඩ කරලා මුදලක් හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන තමයි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේකෙන් අනිවාර්යයෙන්ම මුදලක් earn කරගන්න පුළුවන්. ඉතින් මේකේ ඔයාලට පොඩි වැඩ. ඒ කියන්නේ මයික්‍රෝ ටාස්ක් කම්ප්ලීට් කරලා තමයි මේකේ ඔයාලට මුදල් උපයන්න තියෙන්නේ. ඉතින් ගොඩක් අය මේ වෙබ්සයිට් එක දැනටමත් කරනවා. ඉතින් මේ වෙබ්සයිට් එක කරන අය ගොඩක් අය මේක හරියට කරන්නේ නැහැ. ඉතින් යාලා කියනවා මේකෙන් මුදල් උපයන්න බැහැ කියලා. ගොඩක් අමාරුයි කියලා කියනවා. ඉතින් ඔයාලට පොඩි ස්කිල් එකක් තියෙනවා නම්, ඒ කියන්නේ ඔයාලට දෙයක් කියවලා තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට මේක හරහා මුදල් උපයන්න පුළුවන්. ඉතින් අපි බලමු අද වෙබ්සයිට් එක මොකක්ද කියලා. ඉතින් ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. එතකොට ඔයාලට තේරෙයි මේකෙන් මුදල් උපයන්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් මම අද ඔයාලට මේකෙන් කියලා දෙන්නේ මේකේ account එකක් හදාගන්න විදිහයි මම මේකෙන් කොච්චර earn කරලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට මම මුලින්මම මේකෙන් පෙන්නලා ඉන්නම් මේකෙන් මම මුදල් හොයලා තියෙනවද නැද්ද කියලා. ඉතින් මේකේ නම Sprout Gigs. ඉතින් මේක ගොඩක් පරණ වෙබ්සයිට් එකක්, හොඳට පේමන්ට් කරන වෙබ්සයිට් එකක්. ඉතින් මේකේ ඉස්සර නම තිබිලා තියෙන්නේ Pico Workers කියලා. ඉතින් ඔයාලා දන්නවත් ඇති. ඉතින් මේ වෙබ්සයිට් එකේ වැඩ කරන විදිය තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ, ඉතින් මේ විදිහට තමයි ඔයාලට වෙබ්සයිට් එක පේන්නේ. ඉතින් මේක ඇවිල්ලා Fiverr, Upwork වගේ මේකත් එක ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මේක ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එකක් වුණාට මේකේ ගොඩක් අය earn කරන්නේ මයික්‍රෝ ටාස්ක් කරලා. ඉතින් මේ වෙබ්සයිට් එකේ බැලුවොත් ඔයාලට උඩින්ම පෙන්නනවා මෙතන මේ gigs කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන ඔයාලට පෙන්නනවා ගිග් එකක් පෝස්ට් කරන්න පුළුවන්. ඒ වගේ ඔය Fiverr එකේ වගේ කරන්න වැඩ ටිකක් මේකේ තියෙනවා. ඉතින් මම ඔයාලට මේ gig ගැන නෙමෙයි කියන්නේ. ඉතින් ඔයාලා කොහොමද මයික්‍රෝ ජොබ්ස් කරලා මුදලක් උපය ගන්න කියලා මම ඔයාලට කියලා දෙන්න. ඉතින් ඔයාලට පෙන්නනවා මේ තියෙන්නේ මගේ බැලන්ස් එක. බැලන්ස් එකේ ඔයාලට පෙන්නනවා earn පැත්තයි pending පැත්තයි දෙකක් තියෙනවා. ඉතින් මේකේ මගේ earn balance එක දැනටමත් $4ක් තියෙනවා. pending පැත්තේ $5යි ගාණක් තියෙනවා. හරිද? ඉතින් මම මේ වෙබ්සයිට් එකට කලින්ම ලොග් වෙලා ඉන්නේ. ඉතින් මම ඔයාලට account එකක් හදන්න කියලා දෙන්න කලින් මේකේ ගැන පොඩි විස්තරයක් කරලා ඉන්නම් මම මේකෙන් කොච්චර හොයලා තියනවද කියලා. ඉතින් මේකෙදි ඔයාලට පේනවා මෙතන මේ මයික්‍රෝ ජොබ්ස් කියලා එකක්. මේකෙන් තමයි අපිට මුදල් earn කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මම මෙතන finish task, ඒ කියන්නේ මම task 5228ක් complete කරලා තියෙනවා. ආයෙ ඔයාලට පෙන්නනවා මෙතන satisfied වෙච්චයි pending review කියලා එකකුයි. ඉතින් මේ pending review කියන්නේ මම දැනට කරලා තියෙන ගාන. ඉතින් මේකේ මුදල් තාම මට ලැබිලා නැහැ. ඉතින් ඔයාලට පේනවා මෙතන මේ pending පැත්තේ තියෙන්නේ ඒ ටාස්ක් වලට තියෙන මුදල. ඉතින් මේක satisfied වුණාම pending පැත්තෙන් earn පැත්තට වැටෙනවා. ඉතින් මේකේ ඔයාලට කරන්න තියෙන්නේ මොනවද? ඉතින් ඔයාලට මේකේ සරලවම කරන්න තියෙන්නේ YouTube channel බලන්න. ඒ කියන්නේ YouTube channel එක subscribe කරන්න, Facebook page එකට like එකක්, comment එකක් දාන්න, Instagram follow කරන්න වගේ පොඩි වැඩ කීපයක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේකේ තියෙනවා category. ඉතින් මේ category බැලුවට පස්සේ ඔයාලට තියෙනවා sign up task, SEO task, data entry, Telegram, Discord මේ වගේ ගොඩක් තියෙනවා. මෙන්න මේ video marketing මේ වගේ category තියෙනවා. ඉතින් ඔයාලට මේ category එකෙන් ඔයාලට set වෙන එකක් කරන්න පුළුවන්. ඉතින් මේකේ කරන්න පුළුවන් ලේසිම කැටගරි වෙන්නේ Telegram, YouTube, Twitter, Instagram, SEO වගේ ඒවා තමයි කරන්න ලේසිම ටාස්ක්. ඉතින් මේකේ ගොඩක් සරල වැඩ තියෙන්නේ. ඉතින් ඔයාලට පෙන්නනවා මෙතන උඩින්ම තියෙන ටාස්ක් එකේ ඔයාලට $0.4 ප්‍රමාණයක් දෙනවා කියලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ ගොඩක් ඒවා අපිට කරන්න බෑ. ඉතින් අපේ රටට සමහර ඒවා සපෝට් නැහැ. සමහර ඒවා එක ස්කෑම් තියෙනවා, KYC කරන්න තියෙනවා. ඉතින් ඔයාලා ඒ වගේ ඒවා කරන්න යන්න එපා. ඉතින් මේවා තියෙන කිසිම වෙබ්සයිට් එකකට ඔයාලගේ personal details දෙන්න යන්න එපා. ඉතින් ඔයාලට මේ පෙන්නනවා මේ offers.
ඉතින් මේ ඔෆර්ස් ඔයාලට කරන්න අමාරුයි මේවා ගොඩක් අපේ රටට කරන්න බැරි ඒවා. ඉතින් ඔයාලට කරන්න පුළුවන් ටාස්ක් විදියට තියෙන්නේ මේකේ මෙන්න මේ Telegram, YouTube, Facebook වගේ ඒවා. ඉතින් මම ඔයාලට ටාස්ක් එකකට ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් ඔයාලා පටන් ගන්න කෙනෙක් විදියට ඔයාලා මෙතන මේ තියෙන SEO ටාස්ක් කරන්න. ඉතින් මම මෙතන කැටගරි වලට ගිහිල්ලා මෙතන SEO ටාස්ක් වලට යනවා. ඉතින් ඔයාලට කියන්න ඕන මේක මොබයිල් ෆෝන් එකෙන් උනත් කරන්න පුළුවන්. ඉතින් මට මේ වීඩියෝ එක කරන්න ලේසි හින්දා තමයි මගේ PC එකෙන් කරන්නේ. ඉතින් ඔයාලා මෙතන මේ SEO ටාස්ක් වලට ආවට පස්සේ ඔයාලට පෙන්නනවා පළවෙනියටම තියෙන එකේ පෙන්නනවා ඔයාලට 0.03 ඩොලර් 0.03ක් ගෙවනවා කියලා. ඉතින් ඔයාලා මේ වගේ ටාස්ක් කරන්න මුලින්ම ඉතින් ලොකු ඒවා කරන්න යන්න එපා. එතකොට ඔයාලට මේකේ කරගන්න බැරුව යනවා. ඉතින් මේවා කරන්න තියෙන්නේ ගොඩක් සරල වැඩ. ඒ කියන්නේ මම මේ වීඩියෝ එකෙන් ඔයාලට මේකේ ටාස්ක් කරන හැටි කියලා දෙන්නේ නැහැ. ඉතින් මම තව වීඩියෝ සරන් එන්නම් මේක ගැන. ඉතින් මේ වගේ ටාස්ක් කරලා ඔයාලට earning එකකට යන්න පුළුවන්. ආයේ මෙතන සර්විස් තියෙනවා. සර්විස් and offers. ඉතින් මේ වගේනුත් ඔයාලට මුදලක් හොයාගන්න පුළුවන්. ඉතින් මේවා නම් ගොඩක් ඒවා ලංකාවට සපෝට් කරන සර්විස් එහෙම නැහැ. ඉතින් මේකට වඩා ඔයාලට ටාස්ක් කරලා තමයි මේකෙන් මුදලක් උපයන්න පුළුවන් ඉන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මෙතන wallet එක. හරිද? ඉතින් මේ wallet එකේ ඔයාලට පෙන්නනවා මම ගිය මාසේ කොච්චර earn කරගෙන තියෙනවද කියලා. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ. ඉතින් මේකේ මීට වඩා earning එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේක දිගටම කරන්නේ. ඒ කියන්නේ මට වෙලාවක් තියෙන වෙලාවට part time විදියට තමයි මේකේ task මම complete කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඔක්තෝබර් මාසේ ඩොලර් 28ක්, අය නොවැම්බර් මාසේ ඩොලර් 12ක්, දෙසැම්බර් මාසේ ඩොලර් 21ක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඉන්නේ අන්තිම මාස 3 විතරයි. ඉතින් දැන් මම ඔයාලට ඔප්පු කරලා පෙන්නලා තියෙන්නේ මේකෙන් earn කරන්න පුළුවන් කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ withdrawal proof. ඉතින් මෙතන ඔයාලට withdraw ගන්න පුළුවන් payment method ගොඩක් තියෙනවා. ඉතින් මම withdraw ගන්නේ crypto වලට. crypto වලිනුත් මම මේ USDC කියන currency එකට තමයි withdrawal ගන්නෙ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම මුලදී withdrawal ගත්තේ මේ Litecoin වලට. ඉතින් මම දැන් withdraw ගන්නේ USDC වලට. ඉතින් ඔයාලටත් ඔයාලා කැමති currency එකකින් ගන්න පුළුවන්. ඉතින් මෙතන withdraw එකක් දාන්න පුළුවන් වෙන්නේ ඔයාලට උපරිම ඩොලර් 5ක් තියෙනකොට. ඉතින් ඔයාලට මේකේ ඩොලර් 5ක් ගන්න සතියක්වත් යන්නේ නැහැ. අලුත් account වලට මේකෙන් වැඩිපුර task හම්බෙනවා. ඉතින් ඔයාලට ඒසින්ම ඩොලර් 5ක් වයන් withdraw එකක් දාලා බලන්න පුළුවන්. ඉතින් මේකේ මම withdrawal ගන්නේ Binance එකට. ඉතින් දැනුත් මෙතන ඩොලර් 4ක් තියෙනවා. ඉතින් මෙතන ඩොලර් 5ක් වෙච්ච හැටිය මම Binance එකට withdrawal ගන්නවා. ඉතින් මම ගොඩක් මේක එකතු කරන්නේ ඩොලර් 5ක් වෙච්ච ගමන් withdraw එක ගන්නවා. හරි, ඉතින් ඔයාලට පැහැදිලි වෙනවා ඇති දැන් මේකෙන් මුදල් උපයන්න පුළුවන් කියලා. ඉතින් මම ඔයාලට මේකේ account එකක් හදාගන්න විදිහ ටක් ගාලා කියලා දෙන්න. මම දැන් මෙතන මගේ profile එකට ගිහින් මුලින්ම log out වෙනවා. හරි, ඉතින් ඔයාලා මෙතනට ආවට පස්සේ ඔයාලා මුලින්ම මෙතන මේ sign up කියන එකට එන්න. sign up එකට ආවට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන normal sign up එකක් විදියට sign up වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා sign up වෙද්දි මෙතන දාන්න I am a freelancer කියලා. ඉතින් අනිවාර්යයෙන්ම I am a freelancer කියන එක දෙන්නේ මොකද ඔයා buyer කෙනෙක් නෙමෙයි නිසා. ඉතින් ඊට පස්සේ මෙතන normal sign up එක කරලා ඔයාලා මෙතන sign up වෙන්න. sign up වුණාට පස්සේ ඔයාලට මේක email verification එකක් කරන්න එනවා. ඉතින් ඔයාලගේ email එකට ගිහිල්ලා email එකට එන code එක දීලා register වෙන්න. ඉතින් මේක registration වෙන link එක මම පහළ description එකේ pin comment එකක් විදිහටයි දාලා තියන්නම්. දැන් ඉතින් මම ආයි log වෙලා පෙන්නන්න. ඉතින් ඔයාලා මෙහෙම log වුණාට පස්සේ ඔයාලට මෙතන log වෙනකොට පෙන්නනවා two factor authenticator code කියලා එකක්. එහෙම නැත්නම් ඔයාලට මෙතන recovery key කියලා option එකක් තියෙනවා. ඉතින් ඔයාලා register වුණාට පස්සේ මේ two factor authenticator කියන එක enable කරගන්න ඕන. ඉතින් දැන් මම මේකට log වෙලා පෙන්නන්නම් ඔයාලා කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේ recovery key කියන එකනොත් ඒක කරගන්න පුළුවන්.
හරි ඉතින් ඔයාලට ලොග්ුණාට පස්සේ මේ විදිහට තමා පෙන්වන්නේ. ඉතින් ඔයාලට මුලින්ම පෙන්වන්නේ මෙතන මේ gigs. ඉතින් මං ඔයාලට කිව්වනේ මේක ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එකක් කියලා. ඉතින් ඔයාලට මේ වගේ gig එකක් පබ්ලිෂ් කරලත් ඔයාලට පුළුවන්කම තියෙනවා මේකෙන් මුදල් earn කරන්න. ඉතින් ඔයාලා ඒ ගැන දැනගන්න ඕනේ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. හරි ඉතින් ඔයාලා මුලින්ම බලන්න ඕන මෙතන බයර්ද ෆ්‍රීලාන්සර්ද කියලා තියෙන්නේ. ඉතින් මේ ටික් එක ඔයාලට මාරු කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන ෆ්‍රීලාන්සර් කියන එක ඒ විදිහට තියන්න. ඊට පස්සේ ඔයාලා ලොග් වුණ ගමන් මෙතන account setting කියන එකට යන්න. account එක හදපු ගමන් account setting කියන එකට යන්න. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලා එන්නේ security කියන එකට. ආවට පස්සේ දැන් මම two factor authenticator එක enable කරගෙන තියෙන්නේ. ඒක හින්දා තමයි මේ විදිහට පෙන්වන්නේ. ඉතින් ඔයාලට කොළ පාටින් පෙන්නයි මේක enable කරන්න කියලා. හරිද? ඉතින් මට ඒක පෙන්වන්න විදියක් නෑ. ඉතින් ඔයාලා two factor authenticator එක enable කරගත්තට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම මෙතන මේ පෙන්නන recovery keys ටික කොහේ හරි copy කරලා හරි save කරලා තියාගන්න. ඉතින් account එක නැති වුණොත් ආයි ගන්න පුළුවන් මේකෙන්. ඉතින් ඔයාලා මේක අනිවාර්යයෙන්ම මතක ඇති තැනක copy කරලා තියාගන්න. ඉතින් ඔයාලා මේකේ රෙජිස්ටර් වෙලා ඔයාලා ටාස්ක් කම්ප්ලීට් කරන්න try එකක් දෙන්න. ඉතින් මම ඉදිරි වීඩියෝ වලදී මේකේ ටාස්ක් කම්ප්ලීට් කරන්නේ කොහොමද කියලා එකින් එක මම ඔයාලට අරගෙන එන්නම්. ඉතින් ඔයාලා ටාස්ක් එකක් කරනවා නම් මෙතන මේ මයික්‍රෝ ජොබ් කියන එකට ගිහින් find jobs කියන එකට එන්න. ආවට පස්සේ ඔයාලට පෙන්නනවා කරන්න පුළුවන් ටාස්ක් මොනවාද කියලා. ඉතින් මෙතන මේ Telegram ටාස්ක් ඉතින් bot වලට join වෙන්න. ඉතින් ඒ වගේ සරල ටාස්ක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක කියවලා බලලා කරන්න. හරි ඉතින් මම ඔයාලට ඉදිරි වීඩියෝ එකකින් වලින් මේකේ ටාස්ක් කරන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාගෙන යන්න. ඉතින් අනිවාර්යෙන්ම මේකේ වීඩියෝ සීරීස් එකක් ඉස්සරහට අරගෙන එනවා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට මේකේ වැඩ කරන විදිය මම A to Z කියලා දෙන්න. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට Telegram group එකකින් හරි WhatsApp එකකින් හරි ඇවිල්ලා අහන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලට සුබ දවසක්.